Welcome to Cruise Life page. ඔන්න මම අද ඔයාලට පෙන්වන්න හදන්නේ ටිකක් අමුතු දෙයක්. මම හැමදාම අමුතු දේවල් පෙන්නනවා වගේ. ගොඩක් කට්ටිය අහලා තිබ්බා අපි ලංකාවට ගියාට පස්සේ අපේ නැවෙන් ගියපු සයිකල් ටුවර් එකක් ගැන. ඉතින් ඒක කොහොමද වෙන්නේ කියලා තමයි මම මේ අද කියන්න හදන්නේ. ඉතින් මගේ පිටිපස්සේ මේ ඔයාලට පේන්න තියෙන්නේ ඒ සයිකල් ටික තමයි. එතකොට මේක ගැන කියනවා නම් ගොඩක් විශේෂත්වයක් තියෙනවා. එතකොට මේ බයික් එක හදලා තියෙන්නේ කොහොමද? වගේ දේවල් තමයි මම ඔයාලට ඇත්තටම කියන්න හදන්නේ. ඉතින් මේ සයිකල් එක දිහා බැලුවොත් මේක හදලා තියෙන්නේ අපි වෙසක් කූඩුවක් හදන්න ගන්න උණ බම්බුවකින්. ඒ වගේ දෙයකින් තමයි මේ සයිකලේ හදලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මම හිතන්නේ අපි මේක කීබෝඩ් විශ්වාස කරයිද කියලා වුණා. දැන් මේ මෙතන බලන්න මේ තියෙන්නේ උණ බඩ. උණ බඩ වලින් තමයි මේ සයිකලේ සම්පූර්ණම හදලා තියෙන්නේ. ඒක තමයි මේ නැවේ මේ සයිකල් වලට දීලා තියෙන ලොකු විශේෂත්වය. එතකොට ඊට අමතරව තව කියන්න ඕනේ මේකට මෝටර් එකක් තියෙනවා. ඉතින් මේ වගේ බැටරියක් දාලා තමයි අපි දුවන්නේ. ඉතින් ඔය වගේ දේවල් තමයි මේක නිශ්චයන් තියෙන. ඊට අමතරව ඔයාලට පිටිපස්සේ බලා ගන්න පුළුවන් මේ ගොඩක් එල්ලලා තියෙන්නේ මගේ නෞකාවල මගීන්ටම යන්න තියෙන ඒවා තමයි. මේක වෙන්නේ නැවටෙන මගීන්ට මේක සාමාන්‍යයෙන් පැකේජ් එකක් විදිහට වගේ තමයි ගන්න පුළුවන්. ඉතින් ඒ අරගෙන ඊට පස්සේ තමයි මගියෙකුට රටෙන් රටකට ගියපුවම මේ රටේ ඇවිදින්න යන්න. ඊට අමතරව අපි නැවෙන් මේවට ඕගනයිස් කරන ටුවර්ස් ඒ ටුවර් යන්න පුළුවන්. ඊට අමතරව Tamanට කැමති නම් තනියම යන්න ඒ වගේ ගමන් යන්නත් පුළුවන්. ඉතින් මේවා වඩායට ගියපුවාම ගොඩක් වෙලාවට මේවා මදි. ඒ කියන්නේ මේ තියෙන කට්ටිය ප්‍රමාණය වැඩි. එතකොට අපිට තියෙන බඩු ප්‍රමාණය අඩුයි. නමුත් මේවා ඉතින් අපි කොහොම හරි ඒක මැනේජ් කරගෙන යනවා. ඉතින් අපි කපලා විසි කරන උණ බඩේ. එතකොට මේක මේ ජර්මන් වල හදන්නේ. මේ ජර්මන් වලින් තමයි මේ සයිකල් එක අපිට නැවට දීලා තියෙන්නේ. මේක ලොකු කම්පැනියක්. මම අහලා දැනගත්ත විදිහට. එතකොට මේ කෑලි හැම දෙයක්ම කෑලි මේවා මේ තියෙන හැම එකක්ම පොඩි උණ බම්බු. එතකොට මේක මොකක් හරි මිශ්‍රණයකින් තමයි මේ සාමාන්‍ය යකඩ වගේ මොකක් හරි මම දන්නේ නැහැ මොකක්ද කියන්නේ. හොඳ මිශ්‍රණයකින් හදලා තියෙන්නේ. ඉතින් මේකේ හොඳ සෞරශක්තියකුත් තියෙනවා. ඒ වගේ දේවල් තමයි ඉතින් තියෙන්නේ. එතකොට ඊළඟ කාරණේ තමයි මේක කොච්චරක් වටිනවද කියන කාරණේ. සාමාන්‍යයෙන් මේක සයිකල් එකක් ලංකාවේ මුදලින් කිව්වොත් සාමාන්‍යයෙන් ලක්ෂ 11ක් වෙන මෙන්න මේ සයිකල් එක. අපිට සාමාන්‍යයෙන් මේ සයිකල් තියෙනවා නැවේ 50ක් විතර. ඉතින් මේ සයිකලේ පොඩි ගමනක් හරි යන්න තියෙනවා කියන්නේ ලොකු වාසනාවක්. මොකද ලක්ෂ 11ක් දීලා සයිකල් එක රවුමක් යනවා කියන්නේ අනිත් එක ඒකත් මේ වගේ නැචරල් දෙයක්කින් හදපු දෙයක් නිසා තමයි මේකට මම හිතන්නේ මෙච්චර මේ ලොකු ගාණක් ගිහිල්ලා තියෙන්නේ. නමුත් ඉතින් මෙහි මිනිස්සු මම මේක හිතන්නේ මෙයාලට මේ අපේ තිබ්බ කලින් මීට කලින් තිබ්බේ ඔක්කොම යකඩ ෆ්‍රේම් වලින් ආපු සයිකල්. නමුත් මේක මිනිස්සුන්ට වෙනසක් දෙන්න ඕන නිසා තමයි මම හිතන්නේ මේ ආයතනින් මේ විදිහේ දෙයක් කරේ. දැන් අවුරුදු එකමාරකට විතර කලින් තමයි මේක අපිට හඳුන්වලා දුන්නේ. ඉතින් අද වෙනකොට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වගේ කට්ටිය එළියට ගිහිල්ලා ඇවිදලා කරලා ඉතින් එනවා. ඔය වගේ දේවල් තමයි කියන්නේ. ඊට අමතරව තව අපේ නැවේ තියෙනවා. මේ මගින් ආපුවම මගින් එළියට යන්න ඕන කරන දේවල්. ඒකත් මම වීඩියෝ එකකින් දෙන්නම්. ඉතින් අපිත් එක්ක Cruise Life රැඳිලා ඉන්න.